හරි ඉතින් ඔන්න අද පොඩි ස්පෙෂල් ඉවෙන්ට් එකක් තියෙන්නේ. දැන් ඉන්නේ ගාල්ල ටවුන් එකේ. සෝ ඔන්න බලන්න අතක් ආවා. අඳුරන කෙනෙක්ද කියලා බලන්නකෝ. ඒක අරය ගන්න ඉතුරු සල්ලි ටික මම ගන්න ඕනේ. මොකද කොහමද මම කියන්නේ හැපි බර්ත්ඩේ ලක්ෂාන්. රයිට් ඉතින් ඔන්න අද අපේ ලක්ෂාන්ගේ බර්ත්ඩේ එක. ඉතින් BNS එකට ආවා කේක් එකක් සෙලෙක්ට් කරගන්න බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න. ඉතින් බලමු මොනවද වෙන්නේ කියලා මේ vlog එකේ අද. අද බර්ත්ඩේ එකේ ඉන්න මොනවද කියන්න තියන්නේ? මේකේ කන්න දෙයක් මේකද? කන්න දෙයක්ද? කනවතෝ කනවා මරාගෙන කනද නැගන්නේ. ඉතින් කොහේ ගියත් කන්න හොයන්න තමයි අපේ සෙට් එකම. මේ මොන දේ වුණත් කොතන ගියත් කන්නම තමයි බලන්නේ. මොකද? ඕන ඔකට ප්‍රශ්නේ. Elvis. මේක මෙහෙම ෆොටෝ අරවත් උඩ සුදු පාටේ. ගාමයෝ විශාල කරදරයක් වුණානේ මේක. අලව. රැදියද? කීය බෙන්දද? ඔක්කොම වැඩි දැන් තව පොඩ්ඩක්. Oh my god. මෙහෙම හරිද? සල්ලි ගන්න එනවා? යන්න එනවා. ඕන ඔකට ප්‍රශ්නේ. මේ මාව දාන්න එපා. මාව තරම් බලය. කනවතෝ තෝ කනවා මරාගෙන කනද නැගන්නේ. මොකද වෙන්නේ? අල්ලගෙන අරපන්. යකෝ මාරු කරන්න අය නැවතත් කේක් එක මාරු කරගන්න කියලා ගිහුවා. ඉතින් ආපහු අපි ගියා ෂොප් එක ඇතුළට. ඉතින් කේක් එක මාරු කරගන්න මුන්ට ඉතින් එකක් කියලා ගන්න නැහැ. ඔන්න ඉතින් එකින් එක්කෙනා මම අඳුරලා දෙන්නම්. ඔය පළවෙනියටම නගින්නේ ජංගල්. තනිකර ට්‍රැක් ඩයල් එකක්. එලෝසියස් එක අපේ ඉස්කෝලේ අපේ ක්ලාස් එකේ අපේ සුපිරි යාළුවෙක් හොඳ ගොල්ලෙක් සුපිරි ගොල්ලෙක්. ඉතින් ඌ තමයි ජංගල් කියන්නේ. ඇත්තනම පසෙන්දු තාරක. ඊට පස්සේ ඔන්න අපේ නගිනවා නිකන් ඩියුලෙක්ස් බල්ල වගේ බූල් තියෙන අපේ බර්ත්ඩේ බෝයි ඉඳුවර ලක්ෂාන්. ඉතින් හැපි බර්ත්ඩේ මචං. ඊළඟට ඔන්න අපේ පරණේ සෙනරත් පරණ විතාන මැක්තුමාගේ නමත් එක්ක කනවා මූ ඉඳගෙන පරණේ. ඊට එහා පැත්තේ ඉතින් සිනෝදිත්‍යාව ඉතින් දන්නවනේ ඔයාලා. ඉතින් අපි දැන් යන්න පිටත් වුණා කෙලින්ම රෙස්ටෝරන්ට් එකක් හොයාගෙන ගාලු කොටුවට. ඉතින් ගාලු කොටුවේ රෙස්ටෝරන්ට් එක තමයි අපි බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්නේ. බලමු ඉතින් ගිහිල්ලා කොහොමද අද අපේ පාටි එක සිද්ධ වෙන්නේ කියලා.
දාන්න බෑග් එකක් තියනවා මේ. ගිෆ්ට් දාන්න නේද? ගිෆ්ට් දාන්න කේක් එක වෙට්ටි දාගෙන කරවට ලයිට් එක අප්ලෝඩ් කරනකොට මට හොඳ සැප. හරි අපි එක රෙස්ටෝරන්ට් එකට ගියා. ඉතින් ඒ රෙස්ටෝරන්ට් එකේ මොකද්ද සර්ව් කරන්න කට්ටිය නැති කතාවක් වුණා. මොකක්ද කිව්වා. ඉතින් ඒක හින්දා අපි යනවා දැන් ඒ රෙස්ටෝරන්ට් එකෙන් වෙන රෙස්ටෝරන්ට් එකට. මොකද ප්‍රශ්නේ උනේ? මොකද ප්‍රශ්නේ? විකුණන්න නෑලු දෙන්න නවත්තලු. අන්න අතන විකුණන්න. දැන් අපි රෙස්ටෝරන්ට් එකක් හොයාගෙන යනවා. දැන් මොකද්ද? අලුත් රෙස්ටෝරන්ට් එක. ඔයාලා කොහෙද තියෙන්නේ? අතන රෙස්ටෝරන්ට් දෙකක් තියෙනවා. අතන රෙස්ටෝරන්ට් තුනක්ද කොහෙද? අතන එහා පැත්තේ එකක් තියෙනවා වරෙන් යන්න. මොකද මේක මොකද්ද? අතන හොඳයි කියලා හිතනවා. අතන නෙමෙයි බං. අතන මාස්ටර් එක වැඩි. අතනනේ? අතන නෙමෙයි බං. අතන? එතනත් නෑ බියර් එකක් අරගෙන ආවා. මරණ උඹට මොකද්ද කියන්න තියෙන්නේ අපිට මොන දේ ගැන? අපිට උන දේ ගැන මොකද්ද කියන්න තියෙන්නේ? ඒක ටීක් ගාලා දාන්න සතුටු. ටීක් සවුන්ඩ් එක මගේ සවුන්ඩ් එක ඔක්කොම ඉෆෙක්ටිව් ආවා. ඒක බලන්න. අපරාධ මේ ඉතින් එදා නිවාඩු දවසක් නිසා රෙස්ටෝරන්ට් එක නැහැ තිබුණ ගොඩක් ෆෝට් එක ඇතුලේ. ඉතින් ඒක හින්දා අපි කැරකිලා ආවා මේ පීසා හට් එකටම ආවා. කොහොම හරි ෆෝට් එකේ ඉඳලා කළු වෙලට වෙනකම් ආවා. ඇවිල්ලා පික්නික් එකක් දාගෙන අපි ආවා මේ පීසා හට් එකට. ඉතින් පීසා හට් එකේ බර්ත්ඩේ පාටි එක සෙලිබ්‍රේට් කරන්න තමයි අපි ප්ලෑන්ස් තියෙන්නේ. බලමු ඉතින් වැඩේ වෙන්නේ කොහොමද කියලා. सेलिब्रेट करने देने के लिए आओ देखिए Happy birthday to you. Happy birthday dear Lakshan. Happy birthday to you. pizza hut එකෙන් කෑවා. ඉතින් large pizza 4ක් අරගෙන කාලා බෙව්වා soft drink බීලා ඉන්න උන්න දැන් කාලා බීලා
යනවා දැන් යන්නේ සිරාගත් ලයිකට ගිහිල්ලා ඊට පස්සේ අපි ගෙදර යනවා. ඉතින් අද මාළු ෆුල් එන්ජොයි කරපු දවසක්. ඉතින් සෑහෙන වැඩ මැද්දේ තමයි ඉතින් මේ පාටි එකට අපි ජොයින් වුණේ. හරිම අහම්බෙන්. ඒ කියන්නේ දවල් කතා කරා ඉතින් ටක් ගාලා ආපු හින්දා අපි වැඩ ටිකක් මේව කරගත්තා. ඉතින් මේ විදිහට තමයි අද දවස ගෙවුනේ. බලමු ඉතින් ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. මේ විදිහට අපේ vlog එක දැන් අවසන් වෙනවා. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්නම්. තවත් මේ වගේ ලස්සන vlog එකකින් නැවත වාරයක් හමුවෙමු. ජය වේවා හැමෝටම. ගිහිල්ලා එන්නම්. සුබ දවසක්. Happy birthday dear sweetheart, happy birthday to you. Happy birthday dear sweetheart, happy birthday to you. Happy birthday dear sweetheart, happy birthday to you. This is your day, so let's celebrate.